එක ගමක දුප්පත් කුඩා ගැහැණු ළමෙක් හිටියා. එයාගේ නම ටීකා. ටීකාගේ අම්මා හිටියේ නැහැ. එයා ඉපදිනකොටම අම්මා නැති වෙලා. ඉතින් තාත්තා ගෙනාව පුංචි අම්මා මේ පුංචි කෙල්ලට සලකන්නේ නැහැ. තාත්තා දන්නේ නැහැ එයාගෙන් වැඩ ගන්නවා කියලා. ආච්චි විතරමයි මෙයාට ආදරේ. ඒත් ආච්චි ඉන්නේ හොඳටම අසනීපෙන් ඇඳ උඩ. හැමදාම මේ පුංචි ටීකා ගිනි පෙට්ටි විකුණගෙන සල්ලි කීයක් හරි හොයාගෙන එන්න ඕන. ඒක තමයි පුංචි අම්මගේ නියමය. ආච්චිට දුකයි. ඒත් කරන්න දෙයක් නැහැ. දැන් මේ ගෙවෙන්නේ සීත කාලේ. එදත් සීතල බලන්නේ නැතුව මේ පුංචි අම්මා ටීකට අනකලා ගිනි පෙට්ටි විකුණන්න යන්න කියලා. ආච්චිට හරිම දුකයි. ඒත් කරන්න දෙයක් තිබුණේ නැති නිසා බලාගෙන හිටියා. පුංචි ටීකා ගිනි පෙට්ටි බාස්කට් එකත් අරගෙන ගෙයින් එළියට බැස්සා. ගෙදරින් එළියට බැස්සත් යන්න හරිම අමාරුයි. පුංචි ටීකාගේ ඔළුවටයි ඇඟටයි හිම කැට පිටින් වැටුණා. හුලන් හරිම සීතලයි. පුංචි ටීකාට හිම කබායක් තිබුණෙත් නැහැ හරියට. හොඳටම සීතලයි. හිම කබායවල් ඇඳගත්ත මිනිස්සුන් පහු කරගෙන ටීකා පාර ඉස්සරහට ඇවිදගෙන ගියා. කවුරුත් ගිනි පෙට්ටි ගත්තේ නැහැ. එකම එක ගිනි පෙට්ටියක්වත් විකුණ ගන්න ටීකාට පුළුවන් කමක් තිබුණේ නැහැ. පුංචි ටීකා අමාරුවෙන් යද්දි එක මිනිහෙක්ගේ ඇඟේ හැප්පිලා වැටුණා. ඒත් නැගිටලා ආයිම යන්න ගියා. එතකොට ආයිම තවත් කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා වේගෙන් බිම වැටුණා. සෙරප්පුව විසිකුණා. ටීකා සෙරප්පුව අතට අරගෙන බලද්දි සෙරප්පුව කැඩිලා. ගිනිකූරු ටිකත් අහුලගෙන ටීකා අමාරුවෙන් නැගිටලා ආයිම හිමීට යන්න පටන් ගත්තා. ටීකට දැන් කකුල් දෙකට හරිම සීතලයි. මොකද එයාට දාන්න තිබුණ සෙරප්පු දෙකක් නැති වුණා. අනේ මේ ටීකා පුංචි කෙල්ලට ඇවිද ගන්නත් අමාරුයි. එයා කඩයක් ඉස්සරහා වාඩි වුණා. වාඩි වුණා නෙමෙයි, ඉබේම වැටුණා වගේ. ටීකට හොඳටම බඩගිනිත් එක්ක. ඒත් ටීකට මතක් වුණා සල්ලි කීයක් හරි හොයාගෙන නොගියොතින් පුංචි අම්මගෙන් හරියට කෑමක් ලැබෙන්නෙත් නැහැ කියලා. ටීකට විතරක් නෙමෙයි, ආච්චිටත්. ඉතින් ආච්චි බඩගින්න ඉන්න නිසා කොච්චර අමාරු වුණත් ටීකා ගෙදර යන්න හිතුවේ නැහැ. හිතලේ වෙවුල ටීකා හිටියේ. ටීකා දැක්කා කඩේ වීදුරුවෙන් ඇතුලේ මේසවල කෑම පිරීලා තිබුණා. කවදාවත්ම කාලා නැති කෑමක් එතන තිබුණා. බඩගිනි වැඩි නිසා ටීකා කෑම මේසේ ළඟට සතුටින් ඇවිදගෙන ගියා. මේසේ ළඟ ටීකාගේ ආච්චිත් හිටියා. ආච්චි හරි ලස්සනට සුදු ගවුමකින් සැරසිලා හිටියේ. ආච්චි පුංචි ටීකාව වැළඳගත්තා. ටීකාට හරිම සතුටුයි. දෙන්නත් එක්කම යමු, ආච්චි කිව්වා. ආච්චි පුංචි ටීකාත් එක්ක අහසේ පාවෙලා ගියා. මීට වඩා තව ගොඩාක් කැම තියෙන තැනකට යමු කියලයි ආච්චි කිව්වේ. පුංචි ටීකාත් ආච්චිට තුරුල් වුණා. ඒ තරමටම සීතලයි. සෙරප්පු දෙකක්වත් නැති කකුල් දෙක ගල් වෙලා වගේ. එක අතක් ගිනි පෙට්ටි බාස්කට් එක උඩ වැටිලා තිබුණේ එක හයියෙන් අල්ල ගන්න වගේ. එළිය වැටුණා. කඩේ ඉස්සරහින් මිනිස්සු පිරීලා හැමෝම බලමින් දුක් වුණා.